skin whitening supplement එකක් ගැන. හලෝ හැමෝටම කොහොමද ගොඩක් කාලයකට පස්සේ වුණාද මම ඔයගලන්ට වීඩියෝ එකක් අරන් ආවා. දැන් නම් ඇත්තටම වීඩියෝ එකක් කරන්න ඕන විදිහ මතකත් නැහැ. මම ගොඩක් සැරයක් try කරා මම කොහොමද මේක කියන්න ඕනේ කොහොමද කරන්න ඕනේ කියලා. හරි finally කොහොම හරි අද මම ඔයගලන්ට වීඩියෝ එකක් අරගෙන එනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මගේ channel එක හරහා මම ඔයගලන්ට හැමදාමත් මට හම්බෙච්ච හොඳ එක්ස්පීරියන්ස් මම ප්‍රොඩක්ට් යූස් කරලා මට ලැබිච්ච ප්‍රතිඵල ගැන වගේ දේවල් තමයි මම ඔයගලන්ට කතා කරන්නේ. ඉතින් ප්‍රොඩක්ට් එකක් ගත්ත ගමන්ම දැන් මුලින්ම මතක් වෙන්නේ ඔයගලන්ට එක ෂෙයා කරගන්න ඕනේ කියලා. ඉතින් ඔන්න ඒ හින්දාම තමයි අද මම මේ විදිහට ඔයගලන්ට හොඳ ප්‍රොඩක්ට් ගැන විස්තර අරගෙන ආවේ. ඉතින් වැඩි කතාව ඕනේ අපි ඉක්මනට වීඩියෝ එකට යමු. නැත්නම් මේක තව ටිකක් දික් වෙනවා. ඉතින් මම දන්නවා හැමදාමත් මගේ වීඩියෝස් එක එකතු වෙන්නේ ලස්සන හොයන අය. ලස්සනට ඉන්න, ලස්සනට අඳින්න කරන්න, පෙනුම පාට පෙනුම හදාගන්න කැමති අය තමයි මාත් එක්ක හැමදාමත් එකතු වෙන්නේ. ඉතින් මම ඔයගලන්ට ගේන්නේ ලස්සන ක්‍රම තමයි. ඉතින් හැම දෙයකදීම අපි මුලින්ම හිතන්න ඕනේ සෞඛ්‍ය ගැන. මොනතරම් අපේ පෙනුම පාට හදාගන්න අපි උත්සාහ කරා සෞඛ්‍ය සම්පන්නව මේ දේවල් කරන්න. මොකද මේ දවසකට දෙකකට නෙමෙයිනේ අපි ලස්සන වෙන්නේ. අපි මේ දවසකට දෙකකට නෙමෙයිනේ ලස්සන වෙන්නේ. ඉතින් අපි හැමදාටම තමයි අපි ලස්සන තියාගන්න ඕනේ. ඒ හින්දා අපි දෙයකින් පරිස්සමෙන් තමයි අපේ පෙනුම පාට හදාගන්න ඕනේ. හැම දෙයක්ම සෞඛ්‍ය සම්පන්න වෙන්න. ඉතින් මම දෙයක් ගන්න කලින් ප්‍රොඩක්ට් එකක් ගන්න කලින් ඒ ප්‍රොඩක්ට් එකේ තියෙන ඔන්න ඔය කියන කරුණු ගැන ගොඩාක් සැලකිලිමත් වෙනවා. එතකොට තමයි අපිට නිරෝගීමත්ව අපේ පෙනුමත් වැඩි දියුණු කරගන්නවා, අපි ලස්සනටත් ඉන්නවා, සෞඛ්‍ය සම්පන්නවත් ඉන්න ලැබෙන්නේ. ඉතින් හැමේ පාට වැඩි කරගන්න සුදු වෙන්න කියන වචන ටික අහපු ගමන් ඔයගලන්ට මුලින්ම ඔලුවට එන්නේ හොඳ ක්‍රීම් එකක් ගන්න. ඔව් ක්‍රීම් වලින් ආලේපන වලින් අපිට පුළුවන් වෙනවා අපේ හැමේ පැහැ වැඩි දියුණු කරගන්න වගේම ගොඩක් හොඳයි. ඒක මම නරකයි කියන්නේ මමත් ඒව පාවිච්චි කරනවා අනිවාර්යයෙන්ම මේ දෙකම මම බැලන්ස් කරනවා. ඉතින් මම ඊටත් වඩා ගොඩක් ආසාවෙන් පාවිච්චි කරන දෙයක් තමයි සප්ලිමන්ට්ස් කියලා කියන්නේ. මොකද සප්ලිමන්ට් වලින් අපි ලබා ගන්න පෝෂණය අපේ මූණට විතරක් අපි ක්‍රීම් එකක් ගාලා මූණ සුදු කර ගන්නවා විතර නෙවෙයි මුළු ඇඟටම බලපානවානේ. ඉතින් ඒ හින්දා තමයි මම ගොඩක් වෙලාවට සප්ලිමන්ට් තෝරගන්නේ අපේ පාට වැඩි දියුණු කර ගැනීම. ඉතින් මම සාමාන්‍යයෙන් ඉන්ජෙක්ෂන් කියන කොටසට යන්නේ නැහැ. මම ඔයගලන්ට මේ විස්තර ඔක්කොම මගේ වීඩියෝස් වල කියලා තියෙනවා. ඉතින් මම තෝරගන්න දේ තමයි සප්ලිමන්ට්ස් කියලා කියන්නේ. සප්ලිමන්ට්ස් වල මම ඔයගලන්ට ගොඩාක් හොඳ සප්ලිමන්ට් වර්ග කියලා තියෙනවා. අපිට හැමයි පාට වැඩි දියුණු කරගන්න අත්‍යවශ්‍ය වෙන අපිට ගොඩාක් උපකාරී වෙන ප්‍රොඩක්ට් ගැන අපි කතා කරලා තියෙනවා. ඉතින් ඔන්න ඒ ඔක්කොමත් එක්ක අද අපි කතා කරන්න යන්නේ අන්න ඒ වගේ ගොඩාක් හොඳ skin whitening supplement එකක් ගැන. ඉතින් ඔයගලන්ට මතකද දැන් ටික කාලයකට කලින් මම ඔයගලන්ට ප්‍රොඩක්ට් එකක් ගැන හඳුන්වා දුන්නා සිලෝන් සයන්ස් කම්පැනි එකේ බ්‍රයිට් බූස්ට් එක ගැන. මේක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් බලන්න. මම ෆස්ට් කමෙන්ට් සෙක්ෂන් එකේ ෆස්ට් කමෙන්ට් එකට මේක පින් කරලා තියන්නම් මේ ලින්ක් එක. ඉතින් මේ ප්‍රොඩක්ට් එක ගැන ගොඩාක් අය මට හොඳ කියලා තිබ්බා. අපිත් ගත්තා කී මේකේ ස්කින් එක මාර කලර් එක අප් කරගන්න පුළුවන්. ගොඩක් උදව් වුණා. නැචරල් ඉන්ග්‍රීඩියන්ට්ස් හරිම හොඳයි. ඉතින් ඒ හොඳ කමෙන්ට්ස් ගොඩක් තිබ්බා. මටත් හරි සතුටුයි. මොකද මමත් මේකේ දෙවෙනි එක තමයි මේ පාවිච්චි කර ඉන්නේ. ඇත්තට මටත් මේ ගැන ගොඩක් හැපි වෙන්න පුළුවන්. ගොඩක්ම හොඳ ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙන ප්‍රොඩක්ට් එකක්. මම මේගොල්ලන්ට කැමති වෙන්න ප්‍රධානම හේතුව. හරිද? මේ සිලෝන් සයන්ස් කියන කම්පැනි එක ශ්‍රී ලංකන් කම්පැනි එක. ප්‍රධානම දේ මේගොල්ලෝ කල් තබා ගැනීමේ ද්‍රව්‍ය අනම්මනන් දේවල් මුකුත් නැතුව නැචරල් ඉන්ග්‍රීඩියන්ට් ඩිහයිඩ්‍රේට් කරලා ඒවා තමයි මේ කුඩු කරලා මේවා ටැබ්ලට්ස් කරලා හදලා දෙන්නේ. ඉතින් මේකේ වටිනාකම තිබේ මේකෙත් මට මතකයි මම ඔයගලන්ට මේ ගැන ලොකු විස්තරයක් කරා. ඔයගොල්ලෝ බලන්න පල්ලා ලින්ක් එකෙන් විටමින් C, කහ, දොඩම් ලෙලි, නෙල්ලි, කුංකුම සාරය, කෝමාරිකා සාරය ඇතුළත් කරපු ගොඩාක් හොඳ ටැබ්ලට් එකක්. මේකේ බ්‍රයිට් බූස්ට් එකක් විදිහට යූස් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයගලන්ගේ ස්කින් කලර් ලෙවල් එකේ පවත්වාගෙන යන්න, ඒ ලෙවල් එක තවත් අප් කරගන්න, ස්කින් එක ගොඩක් හොඳ තත්යකට ගේන්න අපිට මෙන්න මේ බ්‍රයිට් බූස්ට් එක උදව් වුණා. ඉතින් මේක ගැන විස්තර කියද්දි මේ කට්ටියගේ මේ ප්‍රොඩක්ට් වලට කැමැත්තෙන් ආසාවෙන් ඉන්නකොට ඔන්න මම දැක්කා ඒගොල්ලන්ගේ කම්පැනි එකෙන් අවුට් කරලා තිබ්බා මෙන්න මේ Glow ABC. සිලෝන් සයන්ස් කම්පැනි එකෙන් අවුට් කරලා තිබ්බ අලුත් ප්‍රොඩක්ට් එක තමයි Glow ABC කියන මෙන්න මේ ප්‍රොඩක්ට් එක. මේක දැක්ක ගමන් මට
wow කියලා කියුණා. මොකද ඒ තරමටම මේකේ තියෙන ingredients ටිකයි මේක හදලා තියෙන විදිහයි මේකෙන් අපිට ලැබෙන ප්‍රතිලාභ ටික දිහා බැලුවාම මට ඇත්තටම මේක නොගෙන ඉන්න කිසිම හේතුවක් තිබුණේ නැහැ. මොකද මම මෙච්චර කල් පාවිච්චි කරලා තියෙන ingredients ගැන කියද්දි කියන්නේ product වල ingredients ගැන කියද්දි අපි සමහර දේවල් ඇත්තටම දන්නෙත් නැහැ. අපි ඉතින් අර ඒගොල්ලෝ කියනවාද. හැබැයි මේකෙදි මට ගොඩක් ආස හිතෙන දෙයක් වුණේ මේ හැමදේම මට ඕනේ කියලා හිතන දේවල් තමයි මේකේ අන්තර්ගත වෙලා තිබුණේ. මේ හැමදේම අපිට හොඳ අපිට ඕනේ අපේ ප්‍රොඩක්ට් අපේ ස්කින් එකට හැමට විතර නෙවෙයි මුළු ඇඟටම හොඳ දේවල් වලින් තමයි මේ ටැබ්ලට් එක නිර්මාණය වෙලා තිබුණේ. ඉතින් වැඩි වර්ණනා කර කර නේතු මම ටක් ගාලා මේක ගැන විස්තර කරන්න. මේක ABC කියලා කියන ප්‍රධාන හේතුවක් තමයි මේක විටමින් වර්ග 3කින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වගේම ඉන්ග්‍රීඩියන්ට්ස් 3ක් ඇතුළත් වෙන්නේ. මේකේ තියෙන්නේ beetroot, carrot and apple. ඉතින් මම ඔයගලන්ට මේ විස්තර දාලා තියෙන්නේ beetroot එකයි, carrot එකයි, apple එකයි මේ ඉන්ග්‍රීඩියන්ට්ස් ළමයි කිසිම කල්තබා ගැනීමේ අමුද්‍රව්‍යයක්වත් වෙනත් රසායනික ද්‍රව්‍යයක්වත් නැතුව මේ සියලු දේවල් ඩිහයිඩ්‍රේට් කරලා කුඩු කරලා තමයි මේක හදලා තියෙන්නේ. ඒ කියන්නේ හරියටම ගත්තොත් අපි කැරට් අලයක් කෑවා වගේ සමානයි මෙන්න මේ තියෙන ටැබ්ලට් එකක් යූස් කරනවා කියන්නේ. මේකේ කැරට් අලයකුයි බීට්‍රූට් ගෙඩියකුයි ඇපල් ගෙඩියකුයි එකපාර කනවා වගේ දෙයක් තමයි මේ එක ටැබ්ලට් එකක් අපි පාවිච්චි කරනවා කියලා කියන්නේ. හිතන්න ඕගොල්ලන්ට හැමදාම උදේට කැරට් ජූස් හදාගෙන බීට්‍රූට් ජූස් හදලා ඇපල් ගෙඩිත් එක කන්න. සාමාන්‍යයෙන් අපේ රටේ ඇපල් ගෙඩිත් එක කෑවම හොයාගන්න බැරි ලැඩ නේද හැදෙන්නේ. මොකද ඉතින් අපිට එන්නේ මාස ගානක් පරක් වෙච්ච ඇපල්නේ. ඉතින් ඕම බැලුවාම අපිට ඇත්තටම හොඳ දේවල් හොයාගන්න අමාරුයි. ඉතින් ඒ වුණාට මේ කම්පැනි එක මම මේගොල්ලෝ ගැන ගොඩාක් හොයලා බැලුවා. මම මේ විස්තර අහලත් බැලුවා. මම ඇත්තටම සාමාන්‍ය ප්‍රොඩක්ට් එකක් ගන්න කලින් ඒගොල්ලන්ගෙන් කතා කරලා විස්තර අහනවා මේක කොහොමද හොඳද එහෙම කියලා. දැන් ලංකාවේ නම් අපිට මෙහෙම කතා කරලා අහන්න බලන්න පිටරට නම් රිවිව් හොය රිවිව් බලලා හැමෝගෙම දේවල් එකතු කරලා තමයි දෙයක් ගන්නකොට ගන්නෙ. ඉතින් මේකට නම් මම කතා කරලා අහලා විස්තර දැනගෙන තමයි මේ ප්‍රොඩක්ට් එක අරගෙන ඕගොල්ලන්ටත් මේ විදිහට රෙකමන්ඩ් කරන්න හිතුවේ. හරිද? මේක ලංකාවේ හදන්නේ ඒගොල්ලෝ ඕගනික් එළවලු පළතුරු ගෙනල්ලා තමයි මේ දේවල් නිෂ්පාදනය කරන්නලු. ඒ වගේම දැන් මේක අපිට මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මම මේක පාවිච්චි කරපින්ද කඩලා තියෙන්නේ නැත්නම් මේක සීල් පිට එන්නේ. මම ඒක පෙන්නන්න try කරා ඒක ගන්න බෑ. ඒ හින්දා මම ඔයගොල්ලන්ට මෙහෙම ෆොටෝ එකක් ඇඩ් කළා. ඉතින් ඕගොල්ලන්ට මේක ටැබ්ලට් එකක් විදිහට ඕපන් කරලා මේ කෑලි දෙක ගලවලා ඕපන් කරලා වතුරට මික්ස් කරලා ඩ්‍රින්ක් එකක් විදිහට බොන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඕගොල්ලන්ට මේක ටැබ්ලට් එකක් වගේ වතුරෙන් බොන්නත් පුළුවන්. හැමදාම උදේට තමයි මම මේක පාවිච්චි කරන්නේ. ඉතින් ඇත්තටම මේක මේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික හරියට අපි පළතුරුයි එළවලුයි එකතු කරලා හදාගන්න ජූස් එකක් වගේ තමයි. ඉතින් ඕගොල්ලන්ට මම ඉස්සරත් කියලා තියෙනවා මම ඕගොල්ලන්ට කිව්වා කැරට් ජූස් බොන්න පුළුවන් නම් හොඳයි. හැමදාම උදේට කැරට් ජූස් එකක් බොන්න ඕගොල්ලන්ට හිතා ගන්න බැරි ස්කින් එකේ ලොකු ඩිෆරන්ස් එකක් දකින්න පුළුවන්. ලොකු කලර් අප් එකක් දකින්න පුළුවන් කැරට් ජූස් එකක් හැමදාම උදේට බිව්වොත් කියලා. ඉතින් ඔන්න ඒ chance එක ගන්න අමාරු ඔෆිස් යන අපි වගේ කරදර වෙලා ඉන්නවනම් ඔන්න ඔයගලන්ට හොඳම ලේසිම ක්‍රමයක් තමයි මෙන්න මේ ටැබ්ලට් එක අරගන්න එක. මම මේක මේ විදිහට ලියාගත්තා ඔයගලන්ට මොනවද එන්න මේකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ප්‍රමාණයන් කොහොමද කියලා. මොකද ඒක දැනගන්න වටිනවා. මේ පිරිසිදු ස්වාභාවික කැප්සූල් එක බීට්‍රූට් කුඩු මිලිග්‍රෑම් 469ක්. එකක මිලිග්‍රෑම් 469යි කැරට් කුඩු මිලිග්‍රෑම් 188කුත් ඇපල් කුඩු මිලිග්‍රෑම් 93කුත් අන්තර්ගත වෙලා තියෙනවලු. ඉතින් තනිකර ඇපල් ගෙඩියයි කැරට් ගෙඩියයි බීට්‍රූට් ගෙඩියකුයි එකට ඩිහයිඩ්‍රේට් කරලා කුඩු කරලා මේ ටැබ්ලට් එක හදලා තියෙනවා. ඉතින් ඕගොල්ලෝ මේක බිව්වහම තනිකර සම්පූර්ණ ජූස් එකක් බිව්වා වගේ තමයි. මට මේක කියවද්දිත් හරි ආසයි. මොකද හිතන්නකෝ ඒක අපිට මේ gift එකක්. මොකද අපිට මේ දේවල් තනියෙන් කරගන්න අමාරුයි. ඔයගොල්ලන් ජූස් බොන්න කැමති අය ඉන්නවනම් මම ඔයගලන්ට තව කියන්නම් උදේට කරන්න හොඳ දේවල් කැරට් ජූස් එක ගොඩක් හොඳයි. ඔයගලන්ට පුළුවන් නම් වට්ටක්ක ජූස් හදාන්න. වට්ටක්ක තම්බල හරි වට්ටක්ක ජූස් එක කැරට් ඊළඟට ඒ දේවල් දෙකෙන් බලන්න ඔයගලගේ ස්කින් කලර් එක තව තවත් වැඩි කරගන්න පුළුවන්. පුළුවන් නම් දෙහි ටිකකුත් දාන්න. මොකද විටමින් C එක ඇඩ් හරි. දැන් අපි බලමු මේ ප්‍රොඩක්ට් එකෙන් අපිට ලැබෙන හොඳ දේවල් මොනවද කියලා. ඇයි අපි මේක පාවිච්චි කරන්න ඕනේ?
මොනවද අපිට මේකෙන් ලැබෙන්නේ? ඉතින් මම හොයාගත්ත කරුණු ගැන තමයි මම මේ ඔයගලන්ට කියන්නේ. ඒ වගේම තව විශේෂ දෙයක් තමයි මේ ටැබ්ලට් එක කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම භාවිතා කරන්න පුළුවන්. ඒක අපේ හැමේ පැහැය සමේ සෞඛ්‍ය වැඩි දියුණු කරගන්න මේ කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම පාවිච්චි කරන්න පුළුවන්. හරිද? ඔන්න ඉතින් දැන් අපි මේකේ මූලිකම ඉන්ග්‍රීඩියන්ට් එක තියෙන්නේ බීට්‍රූට් නේ. ඉතින් බීට්‍රූට් කියලා කියන්නේ අපේ ශරීරයට අවශ්‍ය යකඩ සහ ප්‍රතික්ෂේපකාරකයක් ලෙස ක්‍රියාත්මක කරනවා. ඒ වගේම අපේ ශරීරයට අවශ්‍ය යකඩ ලැබෙනවා. ඉතින් ඒ තුලින් අපේ රුධිර ප්‍රවාහනය වැඩි දියුණු කරනවා වගේම තමයි ශරීරය පිසිබත් කිරීමට දායක වෙනවා. ශරීරයේ ඔයගොල්ලෝ දන්නවා විෂ නිර්මාණය වෙනවා. ඉතින් ඒ දේවල් විෂ හරණය කිරීමට අපිට උපකාරී වෙන දෙයක් තමයි බීට්‍රූට් කියන්නේ. ඒකයි බීට්‍රූට් ඉස්සරින් ඉඳලා අම්මලා කියන්නේ බීට්‍රූට් කන්න ගොඩක් හොඳයි. ලස්සන වෙනවා, සුදු වෙනවා බීට්‍රූට් කන්න. එහෙම තමයි ළමයින්ට කියන්නේ. ඉතින් ඒක ඇත්ත ළමයි. බීට්‍රූට් හින්දා අපේ හැමට ලොකු හැමට විතර නෙවෙයි මුළු සිරුරටම ගොඩාක් හොඳ දීප්තියක් එකතු කරගන්න පුළුවන්. දීප්තියක් සහ ජීව ශක්තිය වැඩි දියුණු කරන්න උපකාරී වෙනවා. ඊළඟට කැරට්. ඉතින් කැරට් ගැන නම් අපි කතා කරලා තියෙනවා. මොකද බීටා කැරොටින් ගැන අපි කතා කරද්දී අපි කැරට් ගැන කිව්වා. කැරට් කියලා කියන්නේ අපේ ස්කින් එකට අත්‍යවශ්‍යම ඉන්ග්‍රීඩියන්ට් එක. නිකන් පුළුවන් නම් හැමදාම හැම වෙලේම පුළුවන් හැම වෙලාවකම කැරට් ජූස් එකක් බොන්න. ඕගොල්ලෝ එක එක බීම වර්ග බොන වෙලාවේ කැරට් ජූස් එකක් බොන්න. ඔයගලන්ට හිතා ගන්න බැරි තරම් ලස්සන ස්කින් එකක් එනවා. කැරට් වල ප්‍රධාන වශයෙන්ම තියෙන බීටා කැරොටින්. ඉතින් බීටා කැරොටින් හින්දා හිරු එළියෙන් අපිට වෙන හානිය අවම කරගන්න පුළුවන්. මම ඔයගලන්ට කිව්වා ඔයගොල්ලෝ සන් ක්‍රීම් එකක් පාවිච්චි නොකරත් කැරට් කන කෙනෙක්ට ඉරේලිය ඕනෑම තරම් වෙලා ගත කරන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. මොකද හිරු එළියෙන් එන කිරණ වලින් ආරක්ෂා කරන්න බීටා කැරොටින් හැම වටා පටලයක් නිර්මාණය කර ගන්නවා. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම කැරට් හින්දා ඔයගලන්ට හොඳ අවවාවරණයක් අවුවට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම තමයි සමේ පැහැය වැඩි දියුණු කරන්න අංක 1ටම උපකාරී වෙන දෙයක් තමයි කැරට් කියලා කියන්නේ. මම නැත්නම් බීටා කැරොටින් කැරට් වල තියෙන අංක 1ටම හොඳම ඉන්ග්‍රීඩියන්ට් එකක්. ඊළඟට ඇපල් ඔයගොල්ලෝ ඕනෑම කෙනෙක් දන්න දෙයක් තමයි ඇපල් කියන්නේ ප්‍රතිශක්තිකරණය නම් වන දෙයක්. ඇපල් වලින් අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ මාතටිය ඉහළ දමන්න පුළුවන්. ඒ හින්දා තමයි ගොඩක් වෙලාවට උණ ඩෙන්ගු මතකද ඔයගලන්ට කොරෝනා තිබ්බ කාලේ එහෙම කිව්වා ග්‍රීන් ඇපල් කන එක හොඳයි කියලා. ඇත්තටම ඇපල් වල ලොකු ප්‍රතිශක්ති පද්ධතියට ලොකු උපකාරයක් වෙනවා. ඇපල් වල තියෙනවා ප්‍රතිශක්තිකරණ ශක්තිය. ඉතින් විටමින් C අඩංගු වෙන නිසා ඇපල් ඒ වගේම තමයි විටමින් C අඩංගු වෙනවා. ඒක ප්‍රතිශක්තිකරණ පද්ධතියට ගොඩාක් උපකාරී වෙනවා. ඒ වගේම තමයි කොලජන් එකක් විදිහට ක්‍රියාත්මක වෙනවා. අපේ ශරීරයට අවශ්‍ය කොලජන් නිර්මාණය කිරීමට කොලජන් එකක් වශයෙන්. ඒ කියන්නේ අපි කොලජන් නිර්මාණය එන්නේ අඩු වෙනවා. එතකොට කොලජන් නිර්මාණය කර ගැනීමට අපිට ඇපල් භාවිතා කරන්න පුළුවන්. ඇපල් දිනපතා හරි ඇපල් කන්න එක හොඳයි කියලා කියනවා. හැබැයි බෙහෙත් ගහපු නැතිව කන්න. එහෙම නැත්නම් අනිවාර්යෙන් ලෙල්ල සම්පූර්ණයෙන් අයින් කරලා කන්න. මොකද ලෙල්ලේ ගොඩාක් බෙහෙත් වර්ග තියෙන්නේ ඇපල් වල ලෙල්ලෙලු. ඒ හින්දා ඒක සම්පූර්ණයෙන් අයින් කරලා ගන්න. නැත්නම් මෙන්න මේ වගේ ගොඩාක් හොඳ ප්‍රොඩක්ට් එකක් තෝරගන්න ඕගලන්ට ඇපල් වලින් ලැබෙන කොලජන් එක ශරීරයට ලබා ගන්න. හරි. ඊළඟට මේගොල්ලෝ විශේෂයෙන්ම සඳහන් කළ දෙයක් තමයි මේකේ කිසිම ආටිෆිෂල් කලර් එකක් නැලු. කිසිම ආටිෆිෂල් කලර් එකක් නැහැ. මේ හැම ටැබ්ලට් එකකම තියෙන්නේ ඒ ස්වාභාවික ඉන්ග්‍රීඩියන්ට්ස් වල එකතුවක කලර් එක. කිසිම ආටිෆිෂල් කලර් එකක්වත් කල්තබා ගැනීමේ ද්‍රව්‍යයක්වත් ඇතුළත් වෙන්නේ නැහැ. ඒ වගේම සත්ව තේල ග්ලූටන් වගේ කිසිම දෙයක් අන්තර්ගත වෙන්නේ නැහැ. ඒක ස්වාභාවික ඉන්ග්‍රීඩියන්ට් වර්ග 3 විතරමයි තියෙන්නේ කියලා පැහැදිලිවම ඒගොල්ලෝ සඳහන් කරලා. ඊළඟට අපිට ලැබෙන බෙනිෆිට්ස්. ඔන්න දැන් තමයි වැදගත්ම දේ. ඇයි ඕගොල්ලෝ මේක ගන්න ඕනේ? මොනවද ඕගලන්ට මේකෙන් හම්බෙන්නේ? ඉතින් ඕගලන්ගේ හැමේ අඳුරු ලප කැලැල් තියෙනවා නම්, පිග්මන්ටේෂන් තත්වයන් තියෙනවා නම්, හැම සන්ටෑන්ස් තියෙනවා නම්, කුරුලෑ පැල්ලන් තියෙනවා නම්, කුරුලෑ ඇතිවීමෙන් පවතිනවා නම් සහ මේ හැම දෙයක්ම පාලනය කරන්න මේකට පුළුවන්. එතකොට ඔයගලන් කුරුලෑ ඇතිවීම පාලනය කරන්න, ඔයගලන්ගේ හැමේ පැල්ලන් ඇවිල්ලා තියෙනවා නම් ඒව නැති කරන්න මේ හැම දෙයකටම මේක ගොඩාක් හොඳයි. ඔයගලන්ගේ සමයේ දීප්තිමත් සමක් ලබා දෙන්න, සම අභ්‍යන්තරයෙන්ම ග්ලෝ කරන්න මේකට පුළුවන්. මේ දීප්තිය හැමදාටම පවත්වාගෙන යන්නත් පුළුවන්. ඒකේ කියන්නේ අපේ තරුණ බව රැකගෙන යන්න පුළුවන්. අපි වයසට කලින් වයසයි වගේ පේන අපේ මූණ අඳුරු වෙලා තියෙන, හැම රැලි වැටලා තියෙන රින්කල්ස් එන ඒවා මේ දේවල් පාලනය කරමින් හැමේ තරුණ බව රැක ගන්න. මොකද කොලජන් හින්දා අනිවාර්යෙන් හැමේ තරුණ බව ලැකෙනවා. ඒ
හින්දා අනිවාර්යෙන් අපිට හැම ගොඩක් යොන්ව තියාගන්න මේක උපකාරී වෙනවා. ඒ වගේම තමයි ඔයගලන්ගේ නියපොතු වල ශක්තිය නියපොතු වැඩිච්ච තැන කැඩෙනවා නම්, හීරෙනවා නම්, නැවෙනවා නම් ඔන්න ඔයගලන්ගේ නියපොතු ශක්තිමත් කරගන්නත් අපිට මේ ඉන්ග්‍රීඩියන්ට්ස් උදව් කරනවා. ඒ හින්දා මේකෙන් ඒ ප්‍රතිලාභයත් ලැබෙනවා. එතකොට ඔයගොල්ලෝ දන්නවා බඩවැල් වල අක්මාවේ තමයි ශරීරයේ විෂ තැන්පත් වෙන්නේ කියලා. ඉතින් ඒ දේවල් පිරිසුදු කරමින් විෂ හරණය කරන්නත් මෙන්න මේ අපි කතා කරපු ඉන්ග්‍රීඩියන්ට්ස් තුන අපිට උපකාරී වෙනවා. විශේෂයෙන්ම බීට්‍රූට් මේකට උදව් වෙන හින්දා අපේ ශරීරයේ විෂ හරණය කිරීමට උපකාරී වෙනවා. ඒ වගේම තමයි ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු කරන අපි කෝ ඇපල් හින්දා ප්‍රතිශක්තිකරණය වැඩි වෙනවා. විටමින් C හින්දා ප්‍රතිශක්තිකරණය වැඩි වෙනවා. ඒ වගේම හෝමෝන සමතුලිතතාවය පවත්වාගෙන යන්න. මේ හෝමෝන අසමතුලිතතාවයේ හින්දා තමයි ඔයගලන්ට පිග්මන්ටේෂන්ස්, පිම්පල්ස් වගේ තත්ත්වයන් ඇති වෙන්නේ. ඒ වගේම වයසට කලින් වයසට යෑමක් ඇති වෙන්නේ හෝමෝන අසමතුලිතතාවයේ හින්දා. ඒ වගේම අනවශ්‍ය රෝම නිෂ්පාදනය වෙන්නේ මේ හේතු කාරණා හින්දා. එතකොට ඒ දේවල් පාලනය කරගන්න නම් අපි හෝමෝන පාලනයකින් අපේ හෝමෝන පාලනය වෙන්න ඕනේ. ඒකට ගොඩක් උපකාරී වෙනවා මෙන්න මේ කිව්ව ඉන්ග්‍රීඩියන්ට්ස් තුන. ඒ වගේම තමයි අපේ හිසකෙස් වර්ධනයට දායක වෙනවා. ඉතින් කොණ්ඩේ වැවෙනවා වගේම තමයි හිස් කලඹේ ඉඳලාම කියන්නේ අපේ ස්කැල්ප් එකේ ඉඳලාම මට වචනේ මතක් වුණේ අපේ ස්කැල්ප් එක ශක්තිමත් කියන්නේ ස්කැල්ප් එකේ ඉඳලාම හිසකෙස් වර්ධනය ශක්තිමත් වෙනවා කියලා කියන්නේ ඔයගොල්ලන් මේක කාලයක් පාවිච්චි කරනකොට ඔයගොල්ලන්ගේ කෙස් හැලීමත් නවතින. කියන්නේ ගොඩක් අයට කෙස් ශක්තිමත් නැති හින්දා කැඩලා යනවා, හැලෙනවා, කොණ්ඩේ යන ප්‍රශ්න හැමෝටම තියෙනවානේ. ඉතින් ඒක පාලනය කරගන්නත් මෙන්න මේ ಜಾති තුන අපිට ගොඩක් උදව් වෙනවා. ඒ හින්දා ඔයගොල්ලන්ට හොඳ ශක්තිමත් කොණ්ඩයක් පවත්වාගෙන යන්නත් හොඳ ශක්තිමත් කෙස් කලඹකටත් මේක උපකාරී වෙනවා. ඉතින් එහෙම බැලුවාම මේකෙන් ගොඩක් හොඳ ප්‍රතිලාභ ලැබෙනවා නේද? ඔව්. මේ දේවල් මට නම් දැනුණ විදිහට මේක ඇත්තටම අපිට gift එකක්. මම කලිනුත් ඔයගලන්ට කිව්වා මේ products ටික මේ ingredients ටික අපි හරි කැමති නිකන් හරි අපිට බොන්න. අපිට හැමදාම හිතනවා හෙට නම් මම කොහොම හරි carrot juice එකක් හදලා බොනවා. හෙට මම කොහොම හරි බීට්‍රූට් කනවා, බීට්‍රූට් ජූස් එකක් බොනවා, ඇපල් ගෙඩියක් හෙට මම කොහොම හරි බොනවා. ඔය දේවල් අපි හිතනවා. ඒ වුණාට අපිට වැඩත් එක්ක ඕවා ජූස් කරලා හදලා කරලා බොන්න වෙලාවක් ඇත්තටම ලැබෙන්නේ. ඉතින් ඒ අතින් ගත්තාම මේක ගොඩක් හොඳ chance එකක් අපි වගේ අයට, අපි වගේ වැඩ කරන අයට මේක ගොඩක් හොඳ chance එකක්. ඉතින් ඒ වගේම තමයි සුදු වෙන සප්ලිමන්ට්ස් ගන්න, සුදු වෙන්න, පැහැපත් වෙන්න මේ සප්ලිමන්ට්ස් ටිකක් සාමාන්‍යයෙන් මිලෙන් අධිකයිනේ. ඉතින් යුරෝපියන් සප්ලිමන්ට් වර්ග මමත් පාවිච්චි කරනවා. මම පෙන්නන්නම්. ඔයගලන්ට සාක්ෂි සහිතව පෙන්වන්න පුළුවන් මේ මං ගාවත් මේ හැම සප්ලිමන්ට් වර්ගයක්ම තියෙනවා. රිලුමික්ස් එක තියෙනවා, නව් බ්‍රෑන්ඩ් එකේ තියෙනවා. ඉතින් මේ දේවල් මමත් යූස් කරනවා. ඉතින් මේ ප්‍රොඩක්ට් ඇත්තටම හොඳයි. ගොඩාක් හොඳයි. 200ක් හොඳ හින්දා තමයි මම පාවිච්චි කරන්නේ. මේ වගේම තමයි ඒවා ගැනත් A to Z හොයලා පාවිච්චි කරන හැබැයි මිලෙන් අධිකයි. ඉතින් ඒ වගේ ගත්තාම සාමාන්‍ය මේ රිලුමික්ස් එකේ මුල් බන්ඩල් එක මේ කියන්නේ ඒකයි, ඒකේ විටමින් C එකයි, බ්‍රයිට් බූස්ට් එකයි ඔක්කොම ගත්තාම 45000 විතර වෙනවා. ඒ කියන්නේ රුපියල් 45000ක් විතර වෙනවා ඒකේ මුළු කොස්ට් එක. සාමාන්‍යයෙන් කෙනෙක්ට ඒක දරා ගන්න අමාරුයි. ඉතින් මාසෙකට ඒ වගේ මාස කීපයකට ඒ වගේ මුදලක් යට කරන්න අමාරුයි. මමත් ගොඩක් වෙලාවට මිනිත් පේ හරහා තමයි ඕවා ගන්නෙ. ඉතින් එහෙම එකේ අපිට මේගොල්ලෝ ඇත්තට මේ සිලොන් සයන්ස්ලා ලංකාවේ අපි ගැන හිතලම තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ. මොකද ඇත්තටම මේක ගොඩාක් සාධාරණ මිලකට අපිට මිලදී ගන්න ලැබෙනවා. මේක රුපියල් 4250යි. ඉතින් අර අපි රුපියල් 13000ට 12000ට 15000ට 20000ට ඇත්තටම මේකේ රිලුමික්ස් එකේ අපිට හම්බෙන්නේ 21000කටද කොහෙද තමයි මේ ග්ලූටතයන් එක හම්බෙන්නේ. ඉතින් ඇත්තට මේව හොඳයි, ගොඩාක් හොඳයි. ඇත්තටම ඕගලන්ට මේ දේවල් උපකාරී වෙනවා. ඕගලන්ට ගිහින් බලන්නත් පුළුවන්. ඉතින් ඒත් අපිට මේ වගේ ස්වාභාවික ඉන්ග්‍රීඩියන්ට්ස් වලින් මේ වගේම හොඳ පැහැයක් පෙනුමක් ලබා ගන්න පුළුවන්. මේ තරම්ම හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් කියලා දැන මේ වගේ මිලක්. ඇත්තටම රුපියල් 4250 කියලා කියන්නේ ඕගලන්ට මාසෙකට මේකේ ටැබ්ලට් 60ක්. तो टैबलेट හැටක් ඕගොල්ලෝ උදේට දවස් ගානේ එක ගානේ ගත්තොත් මම සාමාන්‍යයෙන් එකයි ගන්න දවසට එක ගානේ ගත්තොත් ඔයගලන්ට මාස දෙකක් මේක නොකඩවා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට රුපියල් 4000 ගාණක් කියලා කියන්නේ සෑහෙන සාධාරණ මිලක් කියලා මම හිතනවා. මොකද
දෙයක් දෙන්න පුළුවන් මිලකුත් තියෙනවා. ඒ වෙනුවෙන් හැම කෙනෙක්ම මහන්සි වෙනවානේ. ඉතින් ලොකු ක්‍රියාවලියකින් පස්සේ තමයි අපිට මේක ලැබෙන්නේ. ඒ හින්දා සාධාරණ මිලකට ලැබෙනවා කියලා මට හිතෙනවා. දිනකට කැප්සියල් එකක් දක්වා ගන්න කියලා තමයි මේගොල්ලෝ සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මමත් ඇත්තටම උදේට එකයි ගන්නෙ. එතකොට මාස දෙකක් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් සියලු බීට්‍රූට් පවුඩර්, කැරට් පවුඩර්, ඇපල් පවුඩර් එකතු කරලා හදපු ස්වාභාවික ටැබ්ලට් එකක් මේක. මම කලින් කිව්වා වගේ ඔයගලන්ට මේක බොන්නත් පුළුවන්. එහෙම නැත්නම් ජූස් එකක් විදිහට වතුරට මික්ස් කරලා කූල් වතුරට හරි උණු වතුරට දාන්න එපා. කූල් වතුරට වගේ දාලා නැත්නම් නෝමල් වතුරට දාලා දිය කරලා බොන්නත් පුළුවන්. ඉතින් මේ කොයි විදිහට ගත්තත් ඕගලන්ට ගොඩාක් හොඳ ප්‍රතිඵල දකින්න පුළුවන් කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා. ඕගලන්ට කැමති නම් මේකට එක්ක විටමින් C ටැබ්ලට් එකක් ගන්න පුළුවන්. මොකද විටමින් C ගන්න එකේ ප්‍රධානම හේතුවක් මම හැම වෙලෙම කියනවා අපි පාවිච්චි කරන අපි කැරට් එකක් බිව්වත් මොනවා බිව්වත් අපි මොන හරි දෙයක් කරද්දී විටමින් C එක්ක පැරලල් යනකොට ඒක අපේ ශරීරයට උරා ගැනීම වැඩි. විටමින් C අපිට දේවල් උරා ගැනීමේ ශක්තියක් තියෙනවා. ඉතින් ඔයගලන්ට ඕනෑම ඒක අපේ බ්‍රෑන්ඩ් කීපයක්ම තියෙනවා විටමින් C පාවිච්චි කරන්නත් පුළුවන්. නව් එකේ විටමින් C එක තියෙනවා. ඒ වගේම සිනා සයන්ස් ළඟත් විටමින් C එකක් තියෙනවා. ඉතින් මම ඒකත් අරන් බැලුවා. ඇත්තටම මේ මම ඒක ගන්න හේතුව උනේ මම ඒක බලද්දී පේජ් එකේ අඩුම මම කියන්නේ මාසේ වැඩිපුරම මම හිතන්නේ මේක ඒගොල්ලන්ගේ හොට් ඩීල් එකක් විදිහට කියකින් ටක් ගාලා විකුණුණා. ඉතින් මම හිතුවා ඇත්තට මේක හොඳ ඇති කියලා මමත් ගත්තා try කරන්න. මටත් ගොඩාක් හොඳ ප්‍රතිඵල තියෙනවා. මම මේකත් එක්ක මගේ රිලුමික්ස් එක බොන එකත් මම මේ විටමින් C එකත් එක තමයි බොන්න පටන් ගත්තේ. ඉතින් ඇත්තටම ගොඩක් හොඳයි කියලා මට විශ්වාසයෙන් කියන්න පුළුවන් මෙන්න මේ විටමින් C එක. ඉතින් ඔයගලන්ට විටමින් C එකත් එක්කත් මේක බොන්න පුළුවන්. එහෙම නැත්නම් මේක තනියෙන් බොන්නත් පුළුවන්. මොකද මේක ඇපල් හින්දා විටමින් C අන්තර්ගත වෙලා තියෙනවා. කොහොම හරි වන්න මම හිතනවා අද මම ඔයගලන්ට ඔයගොල්ලෝ ආස වෙන විදිය ඔයගලන්ට වැදගත් වෙන විදිය ප්‍රොඩක්ට් එකක් ගෙනාවා කියලා. ඉතින් මගේ අත්දැකීම් ඔයගලන්ට එක්ක මේ විදිහට බෙදා ගන්න හම්බුණාට ගොඩක් ස්තුතියි. එහෙනම් ගිහින් එනං හැමෝටම ගොඩක් ආදරේ. ස්තුතියි මෙච්චර වෙලා මාත් එක්ක එකතු වෙලා හිටියට අද එකතු වෙච්ච අලුතින් කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් මාව subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම bell icon එකත් click කරලා තියාගන්න. එතකොට මම මේ වගේ වීඩියෝ එකක් ගෙනපු ගමන් ඔයගලන්ට බලන්න පුළුවන්. ඒ වගේම මගේ වීඩියෝ එකට ඔයගොල්ලෝ කැමති නම් like එකක් දාලා comment එකක් දාන්න අමතක කරන්න එපා. මම හරි ආසයි ඔයගලන්ගේ ආදරණීය comments බලන්න. මට පුළුවන් ඉක්මනට මම ඒවට reply කරනවා. එහෙනම් ආයෙ මම දවසක හම්බ වෙනකන් ගිහින් එන්නම්. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. bye bye.